ආයිබෝවන් හැමෝටම ඔයා මේ එකතු වෙලා ඉන්නේ හෂා මොටිවේෂන් අපේ YouTube channel එකත් එක්ක. පෙබරවාරි මාසයේ කිව්වම අපේ මතකයට එන්නේ රතු රෝසමල් ලස්සන තෑගි භෝග සහ ආදරවන්තයින්ගේ දිනය. හැබැයි මේ ලස්සන ආදර කතා වලට පිටිපස්සේ හැංගුණු කවුරුත් කතා නොකරන තිත්ත ඇත්තක් තියෙනවා. ආදරය කියන්නේ ලස්සන හැඟීමක්. හැබැයි ඒ හැඟීමට මුවා වෙලා නොදැනුවත්කම නිසා තමන්ගේ මුළු ජීවිතේම අඳුරු කරගත්ත තරුණ තරුණියෝ ඕනෑ තරම් අද අපේ සමාජයේ ඉන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් කරන්නේ ආදරය කරන ඔබට ඔබේ සහකරුට හෝ සහකාරියට ජීවිතේ වරද්දා නොගන්න ඕනෑ කරන ඉතාමත් වැදගත් කරුණු 5ක් ගැන කතා කරන්න. ඉතින් ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙන් රතු පාට subscribe බටන් එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. මම මේ වීඩියෝ එක කතා කරන පළවෙනි කාරණේ තමයි ලිංගිකත්වය කියන්නේ ආදරය ඔප්පු කිරීමේ මිනුම් දණ්ඩක් නෙවෙයි. බොහෝ සම්බන්ධතාවල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඔයා මට ඇත්තටම ආදරේ නම් ඇයි මට මේ දේ කරන්න ඉඩ දෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ. මතක තබා ගන්න ලිංගිකත්වය කියන්නේ ආදරේ ඔප්පු කරන්න තියෙන සහතිකයක් නෙවෙයි. කවුරු හරි ඔබව ඒ දෙයට බලපෑම් කරනවා නම් එතන තියෙන ආදරයට වඩා තමන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමේ ආත්මාර්ථකාමීත්වය. සැබෑ ආදරයේ තියෙන තැනක ඉවසීම සහ ගෞරවය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. දෙවැනි කාරණේ තමයි මොහොතක වින්දනය සහ මුළු ජීවිතයක පසුතැවීම. පෙබරවාරි මාසයේ දවසක ගන්න එක වැරදි තීරණය මුළු ජීවිත කාලයටම බලපාන පසුතැවීමක් වෙන්න පුළුවන්. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසා ඇතිවන අනපේක්ෂිත ගැප් ගැනීම සහ ලිංගික රෝග ගැන අපි මීට වඩා විවෘතව කතා කළ යුතුයි. වගකීමක් ගන්න බැරි මොහොතක తాවකාලික සතුටක් වෙනුවෙන් ඔබේ අනාගතය පරදුවට තියන්න එපා. ආරක්ෂාව කියන්නේ ලැජ්ජාවට කරුණක් නෙමෙයි. ඒක බුද්ධිමත් කමක්. ඒකෙන් මෙනවා මම කතා කරන තුන්වෙනි කාරණාවට කැමැත්ත. ඒක හැම වෙලාවකම වැදගත් දෙයක්. සම්බන්ධතාවයක ඉන්නවා කියන්නේ අනෙක් පුද්ගලයාගේ ශරීරය ඔබට අයිති කියන එක නෙවෙයි. ඕනෑම මොහොතක එපා කියන්න ඔබට අයිතියක් තියෙනවා වගේම සහකරුගේ ඒ එපා කියන වචනයට ගරු කරන්න ඔබට විනයක් තියෙන්න ඕනේ. බලහත්කාරකම කියන තැන ප්‍රේමය ඉක්මනින්ම සමුගන්නවා. ඒකෙන් මෙනවා හතරවෙනි කාරණාව. ඩිජිටල් අවකාශය සහ ඔබේ පෞද්ගලිකත්වය. අද කාලේ ගොඩක් අය ආදරය කරනකොට තමන්ගේ ඉතාමත් පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ හුවමාරුකට ගන්නවා. හැබැයි මතක තබා ගන්න අන්තර්ජාලයට යන ඕනෑම දෙයක් සදාකාලිකයි. හෙට දවසේ ඔබේ සම්බන්ධතාවයේ බිඳී ගියොත් මේ දේවල් ඔබේ ජීවිතේ විනාශ කරන අවි වෙන්න පුළුවන්. ඔබේ ගෞරවය කිසිම තාක්ෂණික මේවලමකට පාවා දෙන්න එපා. ඒකෙන් මෙනවා මම කතා කරන අන්තිම කාරණේට. ස්වයං වටිනාකම හඳුනා ගන්න. වැලන්ටයින් දවසට තනියම ඉන්න එක පීඩනයක් කරගන්න එපා. කවුරු හරි සහකරුවෙක් හිටිය ඵලයටම ඔබ සාර්ථක වෙන්නේ නැහැ. වැරදි පුජ්‍යලයක එක්ක අපායක ඉන්නවට වඩා නිවැරදි පුජ්‍යලයා හමු වුණ තුරු තනිවම තමන්ගේ දියුණුව වෙනුවෙන් කැපවෙන එක දහස් වාරයක් වටිනවා. ඔබ ඔබට ආදරය කරන්න පටන් ගත්ත දවසට ලෝකය ඔබට ආදරය කරන්න පටන් ගනීවි. ආදරය කියන්නේ පරිත්‍යාගයක් වගේම ලොකු වගකීමක්. මේ පෙබරවාරි මාසයේදී මල් සහ තෑගි වලට වඩා එකිනෙකාට ගරු කරන, එකිනෙකාගේ අනාගතය ආරක්ෂා කරන ආදරවන්තයින් වෙන්න උත්සාහ කරන්න. මේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් ගත්තා නම් ඔයාගේ යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. මොකද ඔබේ එක ෂෙයා එකක් තවත් කෙනෙකුගේ ජීවිතේම වැරදි පාරක යන එක නවත්වන්න හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. හෂා මොටිවේෂන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් එතකන් ඔයගලන්ට සුබම සුබ දවසක් වේවා.